සමට ඉස්සුරම ආව මේ කාර එකක් එකට චදංචා කියල ගන්න තිබ්බ මේ රූප සටහනක්කාව එතකොට අය කැලන්ඩර එක සූරූප සටහනක් අවස ඒකලස පින්කන් ප්‍රශ්න තුනක්කාව ඒවනස නික නෝමල් පින්කන්නේ ගැන්නර ග්‍රැමවනං හෙම තිබෙන එකකට තිබ්බස අර මේ ගිරෝ හදා ගන්න තිබ්බා එකැන්නර නංචොගිත්තයි ගිරෝ හදයි තිබ්බේ එකන්නර එකන නිවාඩු අර වැකේසන් එක්කට මේ මොකක් කරි කන්දකරද වගේ එක්කට යන්න තීරණය කරා කියලා මේ එහෙම තමයි ගන්න තිබෙස එතොටස මේ අයනන්ස මේ අනිත් දෙකන නිකං අර එකන් එකකට සිප අනිත්තා පින් කන්න ගත්ති බස එකට තිබ්බැර මේ බිත්ති ඇනයක් ගහන්න මිටිය ගෙනල්ලා මේ ගහන්න කියලා තම උත්තරේ ගන්න ති බැර පක්ත කෙනෙකට සේවෝ දාලා මේ තමයි මේ උත්තරයට ගන්න තිබ්බේ ඉට පස්සර පස්ථාර එකක්කාවා එකටස ගන්න තිබ්බේ මේ වඩාත්ම වැඩි එක ගන්න තිබ්බේ ඉලන්ස බෙහෙත් තුන්ඩුවක්කාව එකටස ගන්න තිබ්බේ කෑමෙන් පස්සේ පැ බාගට පස්සේ බෙහෙත් බොන්න කියලා ගන්න තමයි තිබ්බේ ඒකලස අය ඊට පස්සේ අයි පින්කන් දෙකක්කාව ඔක්කොම පහක්කාවේ ඒ දෙක නන්ස එහෙම මොකුත් ්‍රම තිබෙනෑ එහෙම නිකං අර සාමානින් කියවලා ගන්න සාමානින් ඔය වච්චන හය හතේ වගේ පොඩි හිස්තැන් ප්‍රශ්න තමයි තිබෙස ඊට පස්ස අවස චේද ප්‍රශ්න හතරක් ඒකෙන්ස එක චේද ප්‍රශ්නකට තිබ්බා අර තොල් චංජයකට අර මේ අර ළමයාගේ උපන්දිනයට මේ අර තොල් චබියක කරනවා කියලස කලාර එක එක බඩු වර්ග තියලා එහෙම එහෙම කරලා අර මේ අල්ලන කර මුදල් ඇල්ලු හමර මේ ධනවත එක්කෙන වන්න ඒ සින්නගේ ඒ චේදතිය චේදයක් අවස සංස්කෘතිය රස්වලින් ඒකලස තව චේදයක්කාවා ඒක තිබ්බෙස අර ගයින්ඩර එක භාවිතා කරන කොටස අර එකැන සූච්චකට ගහලා මේ ඒකර මේ ඔසුවිච් ප්ලග් එක ඔන් කරන්න නෑ අර ඔන් කරනකොට මේ ගයින්ඩේ සවිච්ච කෝප් කල තියන්න එහෙම එහෙම කියලා තමයි තිබේ ඒ චේ තිබෙස සුජීවට දැන් ඔය කරපු චේද ප්‍රශ්න දෙකම අපි පන්ති කරන්නේ අවුස ඒ දෙක කරා ඒ දෙකම කරා ඔයට ආපු දැම ආපු දේවල්වා කියන්න ඒ දේවල්ටි ඔක්කෝම අපි පන්ති කල තින් සුචි අවුස ඒවා කරා ඒකස තව චේදයක් අවස ඒකස චේද මං මට කියවන්න පුළුවන් තිබ්බා ඒකසර උත්තර දෙකක් කොහමරි මං ට්‍රන්ස්ලේට් කරන පුළගුණ දෙකක්ස තේරුම දෑ තේරුම අර ට්‍රන්ස්ලේට් උන්නෑ මට ඒකෙස ඒ අර කිය උත්තේරුම දන්න දෙක නෙමේස උත්තරේටාව අනිත් දෙක එකක් වෙන්න ඕනේ ඒට පස් ඒ දෙකස මං ඒ කර ඒ දෙකින් අරනි තුත්ත දෙක එකක් කර ගෙස් කරලා වගේ තමයි ගත්තස ඒක වරදින්න ඇති එතුරස රනිච්චේද ඒකන පොඩි චේදයක් ඒකත් මේ අමාරු තිබෙන කොහරම ඒ චේද තුනකට උත්තරේ ඒක සුවර් සොර තුනකට එක චේදයක් කියා ඒකසර මේ ආව වනවාද මේ තනි වචන ප්‍රශ්න දෙකක් සර් මේ ඒකටස එකකට තිබ්බ අර මේ අර සැටලිමස අර මේ කොපු චිප් එක මේ අර ගහලා මේ කොංක්‍රීට් වක් අර කොංක්‍රීට් දාලා ඒකවර ඒකට පස්සෙසර පොප්ත කරන්න එකන් සැටරීම කරලා ඉවත් කරන්න කියල එකටස අර ඒක තම ආවිස ඒකටස අර ගන්න තිබ්බේ මේ කොපිචිප් කියනකට තමයි නිර්වචනක හැදිලා තිබෙස අනිත්තක අර චෝල්ගන් කියලා තිබ අය පියොක්දෝල් කියලා තිබ සිමෙන්ති කියලා තිබ්බස අරකතන් ගැන සැටලිම ගැන තමයිස එක කියලා තිබේ ඒටික තමස මතක මට මේ ඉල්ගිය කියෙන පාට ඉතින් සුජීවදැන් අපි අපි පන්තිය කන පේපර් තියෙනවන් ඉතින් ඒ අපි පන්තිය කන පේපරයක් එක්ක සංසන්ධනය කරනකොට වට විභාගට අප පේපරය කනවට මොකද හිතෙන් ඒකස ලේසිසර ගොඩක් ලේසි වේම ගත්තමස ඒක අරස මටර ගොවන් ගේටනයක් මටක දැ මතක් වුණේ ඒකෙස මටරමේ අකුරු දෙකේ වචන තමයි තිබ්බෙස ඒක අර ඒකෙස මට ඒකෙත් අර චේද වගේස වචන අර උත්තර දෙක ට්‍රන්ස්ලෙට් උන්නෑ කොහමරි ඒකයි අර එක චේදකුයි මර ඒක චේද කියවලස අර උත්තරවලට අර මතකන තින්න තමයි ඒදක යන්න ඇත සර කොවන් ගේටන එක යරකයි තමයි මංහිතන්න ගියර මේ ආයත අවස මේ මොකක්ද මේ විරුද්ධ වචනයක් ඒකටස චුල්ගන් හදායකට තේගන් හදා කියලා තමයි ගන්න තිබේ
ඒ කොහොමත්ව දන්නවචන එතුට Okay. සුජීව කුවන් ගින්නන් ප්‍රශ්නය වාට තිබුණ වචන ටික පොතේ තිබ්බ දේවල් නෑස ඒකෙස පොතේ තිබ්බා දන්න ඇති මං පාඩන් කරලා තිබ්වාගේ හැටියටස ඒ වචන මට අහුවෙලා නෑස ඒ කියන්න පොතේ තියෙන් ඇති මං මටර මං පාඩන් කරලා තිබ්වාගේ පඒ මතක හැටියට නිසා ඒක පොතේ තිබ වචන දෙකක් තිබ්බ වගේ මතකයි මට මේ හනිත්තිකනම් මතක නෑස ඇත්තර ඒකන් ඒ වචන හුරු නෑ මට එච්චරස වචන දෙකක් වගේ හුරු තිබෙන අනිත්‍යවරන් ටික කුරේස ඒකර පොතේ සමහරට තියන්න ඇති අපි අර පොත පිටීමට පස පාඩන් කරට සමහර එම හරියටම පාඩන් විච් නැතිව තියෙන තිනිස අවස ඉල්ගි පේපර ඔහමන දවාට ඉල්ගි පේපර දකිනකොට පාට තොදගි ඔය පේපර කනක සුජීවවා ඉල්ගිය එක වෙනමද නතන් තොදගියක වෙනමද නැත්තන්ගේ දෙකම එකටද කරේ නෑස මං ඉල්ගිය ඉස්සල්ල කර ඉල්ගියගෙස මටර ප්‍රශ්න දහටක්ස පස්නයක් තිබෙනෑන එකන ඒ දහට මට සුවර ඒ දහටම කරාරකවාර කවාන්ගේ ඉත්න එක අර චේද ඉතුරු කරලා මන්ස එකල්ලා ගියා මේ තත් ගියකට ඒ දෙක තියලා හවට තොදගි පේපට අපපු දෙවටික් මතකත ඔවුස තෙත් ගියකටස අර තරන් එක ඇසෙන එකෙන් තෝරන්නස ප්‍රශ්න හතරක්කාව ඒගැන වචන තෝරන්න වචන තෝරන්න දෙකයි අය රූප සටහනයට අදාල වචන කියන එක තොරන්න එක්කර නත් කියලා තිබ්බා දෑක ඇත්ත තෝරන්න තව මොකක් රූප ඇතිබෙස ඒවන ලේසි අරපේ ගැනර වචනස්සර ළඟ යන වචන එහෙම නෑ අර එකකට එකක් ගැලපෙන්න්න එක පාරි මෙහෙම තෝරන්න පුළුවන් ඒ පරස් පාර වචන් තමයි තියෙනෙ එහෙම තියන්නස මේ ඒ හතර ඒක එහෙම තිබ්බස ඊට පස්සේ අරූප සටහන් කොහරි දෙකක් වගේ අවමනහරම ඒ ඇසුරෙන් කියන එක බල්ල තෝරන්න ඊට පස අර මොකුත් වචනත් නරමුකුත් නැතිවරස පහක්කාව ඒවස අරම ප්‍රශ්නයට උත්තරයි මොකුත් නැතුවර ඉලක්කන්ටි විතරත් දාන්ස ඒවස ලේසි ඒ වුණටර ඒවාගේ අහන්නේ දැන් සාමානයෙන් අපේ තාත්තම් මොකොද කරන්න එතකොට වැඩට ආයතනක වැඩ කරනවා අන්නේ වගේ චූඩි ප්‍රශ්නසර ඒවනම් හරිම ලේසි කියන්නර ඒ අර හැනකත් උත්තර නැතය ප්‍රශ්න මුකුත් නැතිව ඒව ලේසිස ඒවතම ලේසි මතරන් කුසල් වගේ ඒතර ලේසිස ඒ පහන එතුරුස මේ ඉඩවස්ස වෙලාවස අර ඕහු එකෙන් ගන්න සිබ්බස 12යි කාල කියලා ගන්නාව ඔරලෝස් මේ ගැන වෙලාව ප්‍රශ්නයක් ඒකලස ප්‍රයිස් ටැක්කක්කාව කොහමරි ඒකස ගන්න තිබ්බේ කොහරි දොලොත් දස් ගානකයක් තිබෙස ඒක අනිත්‍යව එහෙම මර වැඩි වෙන්න තිබේ එක ගන්න පුළුවන්ටක් ගලක ලේසි ගන්න ඊට පස්ස ආවස රූපනං ආවිනැස අයේ අයිස කරම අර නම්ජ යෝජ කතා කරන අර ඒ දෙන්නගේ සංවාධ අවස කෝමරි ඒවස පහක් විතරාව ඒකස ඒවා එච්චර සංකීන්න ප්‍රශ්න නෙමේනි නෑස ඒවා එච්චර අවුලක් නෑ මට කොහමර ඒකින්ස අර 34 කිවනි ප්‍රශ්නිස මේ තැඟ උත්තර හතර ඒක උත්තර හතර පේනවනිස පේන තියෙන උත්තර හතර තික දිගට තිබ ඉටවස මං උත්තර හතර එක පාරක් කියවා ඒකල ට්‍රන්ස්ලේට් කරන තාම අර ඔයිස්ටක් ප්ලේ කර ඒ ප්ලේ කරහමස ඒක ඔයිස්ටක් එක ගියක් කොමරි තප්පර 15ක් වගේ යන්න ඇති ඒක ලස ඒක අර කොහමරි මට අර උත්තර හතර ඒකල්ලා මං ඊළඟ පාර කියවා යනකොට මට අරක පොඩ්ඩක් මීට නැතිවුණ ඊට පස්සේ සමහරයට ඒක වැරදින්න ඇති ඊට පසම අනිත්තිකනම් කොහම තුම් පාරක් විතර මේ පිළිතුරු හතර කියවලා තම ඔයිස්ටක්කේ සවන්දුන්නේ කියන්නට පොඩ්ඩක්ස ඒකර ඔයිස්ටක් ලේසි ඉතින් හරිද මේ යනට චුට්ටක් කරටය වේගෙන් ගියා වගේ දැන්වස ටිකක් කර අපි සාමානයෙන් අර එකයි දසම පහට වගේ දාලාහන්නිස එහෙම අහන වගේ ස්පිට් ගියා එක දෙකක් තුනක් වගේ ඒනට උත්තර ගන්න පුළුවන්සය ගැන වජන එච්චර අමාරු මේවත් නෑ මට අරකර මේ දෙපා එක පාර කියවට අර පොඩ්ඩක් මෙහ වෙලා තම එතනින් ඒක වරදින්න නැති ඒ කල කොහමරිස 38 හරි 9 හරි මට ඒක හොඳටම වැරදුනා ඒක වැරදුනාස ඒක මට තේරුන්න ඇච්චර ඒ දෙක තමයි වරදින්න නැත්තේ අනිත්‍යවනන්ස වැර මේ කොහ ලේසි ඒවට තින් මට සුවර එකක් තිබ්බ ගොඩක් කොහ ඒ හතර තමයි වරදින්න ඇත්ස අරකය කල්ලා කොහරි මට ඒකල තදිය කිවරෙන කොටස කොමර විනාඩි 19 ගානක් වගේ තිබ්බස තත්ගේ වේපරතිවලට විනාි 19 ගනත් පාරවාට ඉල්ගියක බැරිච්ච ප්‍රශ්නයට උත්තරන්න ඔවුස විනාඩි 19 ගනත් තිබස ඒ කරලා මං ඒකෙසර මේ විනාඩි 5ක් විතර කොහමරි මේ ටයිකරාර චේදර ගන්න උත්තරයක් ඒ කරලා අර ඒ කරලා තමයිස අරකින් උත්තර දෙකක් අර ගන්න බෑ ගැන ඒ දෙක දන්නවා ඒ දෙක අයින් කරලා කොහමරි අර දෙක ගෙස් කරලා ඒක එකක් ගහලා කොවන්ගේ ඉන්නග ඒකටත් මේ
කොහමයි බල්ල මට හිතන විදිර ගහල මං අර අනිත් පිළිතුරු දහට අර දීපෘත්තික අයසෝච් කර ඒටික හොඳටම සුවර ඊට පස්සේ මේ මං ඒත් හිතුව ඒක දැන්ගේ දහට කොහම සුවර ඊට පස්සේ මේ තත්ගියගේ කොහොමස්ස මට දැන් අර එකක් නම් ගියාගෙන හොඳටම සුවරණෙස ඊට පස්සේ මං ඒත් හිතුවා 92.5 හරි එහෙම හරි තියෙන කියලා එහෙම හිතාගෙන මේ තමයිස හිටිය ඒකල කොහමට විනාඩියක් වගේ තියලා ඉතින් අර මේ අතරින් අර මේ එයාලා කියනවනිස විනාඩියක් විතර තියලා අර මේ අරක සබ්මිට් කරන්න කියලා ඊට පස්සේ නිසා වර්ණන්තා වෙන්නේ ඊට පස්සේ විනාඩියක් වගේ තියලා එතකම් බලන් ඉඳලා කොහොම හරි ඒ කරලා එහෙම කරාස ඊට පස්සේ අර වර්ණන්තාවේ ඒක නෑ ඒවනම් ඉතින් හරි ලේසි සර් ඒ වර්ණන්තාවේ ඒවනම් ඉතින් අර කොහොම හරි ඉලක්කම් 5ක් විතර එනවා තව විනාඩි 2කමාරක් දුන්නාට ඒක තප්පර 10න් 15න් ඉවර වෙනවා ඉලක්කම් ටික ගැහුව ගමන් හරි වගේ නම් අය ගොඩක් එන්නෙත් නෑ ඉතින් සුජීව දීවරංශයෙන් ලකුණු 90ක් ගන්නවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් ඊට වඩා ලොකු ජයග්‍රහණයක් තමයි ඔයා රැකියාවක් කරන අතරනේ මේක කරේ. ඒ කියන්නේ ඔයා කරන ජොබ් එක එක්ක ඔයා ලකුණු 90ක් ගන්නවා කියන එකම මම නම් දකින්නේ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සුජීව. ඉතින් ඔයාට ඉතින් හදවතින්ම සුවපතනවා. ඉතින් මොකද ඔයා හොඳ මනෝත්සකමක් තියෙන කොල්ලෙක්. මම ඔයාට දීපසක් කිව්වා. ඉතින් සර් මේ ලකුණු 90 ගන්න සර් ඉතින් ඇත්තටම සර් තමයි ගොඩක් උදව් කරේ මඟ පෙන්නුවේ. ඉතින් පන්ති ළමයි උදව් කරා ගොඩක් අය. ඒ අයත් මතක් කරන්න ඕනේ. ඉතින් නම් කියන්න බෑ ඉන්න හැමෝම වගේ. සර් ඉතින් ගොඩක් උදව් කරා. සර්ට පවුලේ අයට සර්ගේ අම්මා තාත්තට පවා මේ හරියන්න ඕනේ. ඉතින් කරන සියලුම දේ කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒ කියන්නේ සර් ගුරුවරයෙකුට එහා ගිහිල්ලා මට දැන් අර එක්සෑම් එකට යන්න කලිමුත් මට ගොඩක් කතා කරලා හිත හැදුවා. ඉතින් ඒවත් එක්ක තමයි ගිහිල්ලා එක්සෑම් එක ලිව්වේ. ඉතින් සර් මං අර වැඩට ගිහිල්ලා ඇවිල්ලා 8:00 9ට වගේ ඉඳලා තමයි සර් 12 එක වෙනකන් එහෙම පාඩම් කරේ. අර උදේ ඉඳන් පාඩම් කරේම නෑ. ගෙදර ඉද්දිත් 8 වගේ වෙනවනේ සර්. ඒ හින්දා ඉතින් මේ මං හිතනවා මං වහන්සේ වෙච්ච විදිහට ලකුණු 90 මට ඇති කියලා සර්. කියන්නේ නැත්තම් 100කට යන්න උනත් තිබ්බා. ඉතින් අර 90කට එහානම් ගහන්න තමයි හිතාගෙන ගියේ. අර කොහොම හරි ලේසිම ප්‍රශ්න දෙකක් විතර තමයි අර වැරදුනේ. ඒක ඉතින් වෙලාව වෙන්නේ නැති. දැන් දීවරංශයෙන් 90ක් කියන්නේ ඉතින් හොඳ ලකුණක්. දැන් අපි ඉස්සරහ තියෙන වැර් ටිකට අපි සෝදානම් වෙමු. ඉතින් ඔයාට ඉක්මනටම ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඉතුරු වැර් ටිකත් හොඳින් කරගෙන ඉක්මනටම ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා කොරියාවට යන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා සුජීව.